Hey there, welcome back to Sardeshan's YouTube channel. So today we are going to talk about the tin. Tin number එක මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද ලොකු pushback එකක් තියෙනවා tin number එක දැන් advice කරන්න කියලා. මම දන්න විදිහට ඔයාගේ tax salary එකෙන් deduct වෙනවා නම් ඔයාගේ company එකෙන් දැන් ඉල්ලනවා ඔයාගේ tin number එක අනිවාර්යෙන්ම advice කරන්න කියලා. අපේ company එකෙන් අප්‍රේල් 1 වෙනිදාට කලින් tin number එක advice කරන්න කියලා තිබ්බා. So මං ගාවත් tin number එක තිබ්බේ නැහැ. There are two ways. මම ඔයාලට link එකක් දාලා තියෙනවා description එකේ. ඉස්සෙල්ලාම ඔයා ඒ website එකට ගිහිල්ලා ඔයාගේ ID number එක දාලා බලන්න. ඔයා already tin එකට registered ද කියලා. එහෙම tin එකට registered නම් ඔයාට කරන්න තියෙන්නේ මෙයාලගේ number එකක් එතන පල්ලෙහා website එකේ පෙන්නනවා. ඒ number එකට call කරලා ඔයාට tin එක ගැන details ගන්න පුළුවන්. But ඒ number එක answer කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. line එක busy. කියන්නේ ඔයාට ගොඩක් වෙලා එතන queue එකේ you'll have to wait at the queue. දැන් අපේ කෙනෙක් half an hour වගේ ඉඳලා තිබ්බා. මම 10 to 15 minutes වගේ හිටියා queue එකේ. answer උනේ නැහැ call එක. So I visited the place. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මං හිතන්නේ department එක තමයි. එතන location එකත් මම link එකේ දාලා තියන්න description එකේ. එතනට ගිහිල්ලා තමයි ඔයාට එහෙම වුණොත් ඔයාගේ tin number එක ගන්න වෙන්නේ. මේ වෙබ්සයිට් එකට ගියාම එතන ඔයාගේ tin එක already registered කියලා නැත්තම් මම ඔයාලට තව link එකක් දාලා තියෙනවා. ඒ link එක through ගිහිල්ලා ඔයාලට පුළුවන් අලුතෙන් tin එකට register වෙන්න online ම. Okay, so I hope it's clear. දැන් මම කියන්නම් කොහොමද ඔයා මේ department එකට ගිහිල්ලා tin එක ගන්න කියලා. So I'm going to share my experience. සමහරලාට ඒක වෙනස් වෙන්න පුළුවන්. මම ගියපු දවස it was a weekday. I think at about 1 PM තමයි I visited there. Okay, so there was a queue. There were about 15 to 20 people. Habai, for the whole process, it took about half an hour. විනාඩි 40කට අඩු වෙලාවකදී මට මුළු ඔක්කොම වැඩ ටික කරන් එන්න පුළුවන් වුණා. ඒ queue එකේ කොමත් 15ක් 20ක් විතර හිටියා. මුලින්ම එතන entrance එකෙන් ගියපු ගමන් queue එකක් තියෙනවා. ඒ queue එකෙන් ඔයාලට number එකක් දෙනවා. ඒ number එකත් අරගෙන ඔයා lift එක ගාවට යන්න. අපිට කිව්වේ 11th floor එකට යන්න කියලා. So lift එක ඇතුළට යන්නත් there is a queue. ඒ queue එකේ ඉඳලා තමයි lift එකට නගින්න ඕනේ. 11th එකට ගිහිල්ලා හැබැයි ඔය floor එකට ගියාට පස්සේ නම් it doesn't take much time. Probably 5 to 10 minutes වගේ ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් floor එකට ගියාට පස්සේ. ටිකක් වෙලා ගන්න පල්ලෙහාන් number එක ගන්නයි lift එකේ queue එකේ ඉඳලා උඩට එන්නයි. ඊට පස්සේ ඔයාට ඔයා එතනින් මුලින්ම එක තැනකට ගියාට පස්සේ ඔයාට එතනින් දෙනවා ඔයාගේ tin එකත් tin number එක තියෙන පොඩි document එකක්. ඒ document එක ඔයා අනිවාර්යයෙන්ම seal එක එයාලගේ තියාගෙන මෙන්න seal කරගන්න. So එතනම එහා පැත්තේ තව තැනකට ගිහලා ඔයාට seal එක දාගන්න පුළුවන්. දැන් මගේ document එක they said that it was registered in 2024 නිසා එයාලගේ අර seal එකක් දැම්මේ නෑ. emboss කරනවා වගේ පොඩි seal එකක් තමයි තිබ්බේ. එයා කිව්වා ඒ පරණ registrations වලට අනිත් seal එක තියන්න බෑ කියලා. So that's how it was. Okay, so I hope it will help you before visiting there to get your tin. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා සර්දේශන් YouTube channel එක අපි කතා කරනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. And also we are going to travel to Alla. ඒ vlog එකත් ළඟදීම එනවා. See you then. Bye for now.